ආයිබෝවන් හොඳට නරකට දෙකම කටමයි කියලා කතාවක් තියෙනවානේ. ඉතින් අපිටත් ඉතින් සමහර දේවල් ඉතින් කියන්න සිදු වෙනවා අර පුරුද්දක් හැටියට. අපිට කටපාලනය කරන්න බෑනේ. ඉතින් මේ අමුතු කතාවක් මට හම්බුණා. මේ කතාව මට හිතුණා ඔකටට කියන්න ඕන කියලා. ඔකට එකම බෙදා හදා ගන්න ඕන කියලා. මේක ඈත මේ ජනප්‍රවාදේන කතාවක්. මේක සමහරට ඇත්ත කතාවක්ද ඔය අපේ ඈත අතීතයේ මිනිස්සු මේ ප්‍රබන්ධය කර කතාවද කියලා මම හරියට කියන්න දන්නේ නැහැ. ඒක කෙසේ වෙතත් එක්තරා රටක රජවරයෙක් ඉඳලා තියෙනවා. මේ රජාට ඉඳලා තියෙන පුතේ. මේ පුතා හරි මෝඩයි. කාලයත් එක්කම මේ රජගේ ඇවෑමෙන් පස්සේ මේ රජකම નિરાයසෙම පුතාට තමයි හිමි වෙලා තියෙන්නේ. හැබැයි පුතා හරි අනුවණනේ. මොලේ නැහැ. පුතා අනුවණයි. මොලයක් නැහැ. කොහොමෝඩයි. ඉතින් මොහු රට පාලනය කරලා තියෙන්නේ පුරෝහිතගේ සහ මහා ඇමතිගේ උපදෙස් සහ අනුශාසනා වැන්දී. ඉතින් මේක ජනතාවක් දන්නවා. නමුත් පරම්පරාවෙන් එන උරුමෙත් එක්කම රජ වෙලා ඉන්නේ. හැබැයි මොහු රජකමට තමයි ඉන්නේ. සමහර තීන්දුව తీරන ජනතාවට දිරවන්නෙම නැහැ. හරි? ඔය හැම වෙලේම මොකද්ද වෙන්නේ? වැරදි තීරණ අරගෙන ජනතාවත් එක්ක අප්‍රසාදයටපත් වෙනවා. ජනතාවගේ උසුළු විසුළු වලට ලක් වෙනවා. හැම වෙලේම මේ කපටි මහඇමතියයි මේ පුරෝහිතයයි බලන්නේ රජතුමා අපහසුවටපත් කරලා කවදාරි දවසක ජනතාව අතරින්ම ප්‍රතික්ෂේප කරලා මේ රජකම ගන්න. පුරෝහිතයා අගමැති වෙලා ඔය ඉන්න මහඇමති රටේ පාලකයා වෙන්න තමයි හැම වෙලේම ඕන් මේ රජාව ඇඳුවේ. අපේ කාලෙත් ඉන්නවනේ පාලකයෝ අන්දන පිරිස්. අපි එතෙන්ට පස්සේ ඉමු. ඉතින් මේ රජා මේ මහඇමති කියන දේවල් තමයි පුරෝහිත කියන දේවල් තමයි විශ්වාස කරන්නේ. දවසක් පුරෝහිත කල්පනා කරා මේ රජාව අන්දලා ඌට බලයට එන්න. ඌ අගමැති මහඇමති රටේ රජා කරන්න ලස්සන ප්ලෑන් එකක් ඇන්දා. මොකද්ද? රජාට කිව්වා රජතුමනි දැන් මේ රටේ ඉන්න ඔය ඉන්න ධනවතු සිටුවරු කොහොමයක් ඔබ වහන්සේ පිළිබඳව කලකිරලා ඉන්නේ. ඔවුන් සතුටු කරන්න නම් ඔවුන් කැමැති වස්ත්‍රාභරණ ඇඳිය යුතුයි. ඔබ ඔය රජ ඔටුන්න රජ ඇඳුම් ගලවලා ඒ ධනවතුන් කැමැති ඇඳුමක් අඳිමු. ඒකට හොඳ සුදුසු ඇඳුමක් තියෙනවා. මේක අපි මාගෙන එන්නම් කියලා මේ මෝඩ රජාව කැමැති කරගත්තා. එහෙම කියලා දවසක් මහා ඇමති මේ පුරෝහිතයි මෙහෙම කෙනත් රජතුමාට ඇඳුමක් දෙනවා. රජතුමා අහනවා මේ දෙන ඇඳුම කෝ? පුරෝහිතයි මහා ඇමති කියනවා රජතුමනි මේ තියෙන්නේ ඇඳුම. මේ ඇඳුම පේන්නේ බුද්ධිමතුන්ට පමණයි. ධනවතුන්ට පමණයි. මේක හැඳගන්න රජතුමනි. අනේ මේ මෝඩ රජා මොකද කරන්නේ? තමන්ගේ වස්ත්‍රාභරණ සියල්ලම ගලවලා තමන්ගේ මේ රජ ඇඳුම ගලවලා අර මහවිතර කියන එනම් මට ওই ඇඳුම අන්දන්න කියලා. මහමැති පුරোহিත මොකද කරන්නේ? අර ඇඳුමක් වගේ පෙන්නන අදෘශ්‍යමාන ඇඳුම රජාට අන්දනවා. කියලා කියන රජතුමනි ඔබ හරිම ලස්සනයි. දැන් නම් සිටවරු අඩිවරු අපේ ඉන්න මේ සියලුම බුද්ධමතුන් ඔබතුමාට කැමති වේවි. ඔය කැමති ඇඳුම තමයි ඔබතුමා ඇඳගෙන ඉන්නේ කියලා. හරියට බලපුවාම රජතුමාට ඇඳුමක් අඳලා නැහැ. එන ඇඳුම් ටික මේ දෙන්න ගලවලා. රජතුමා මෝඩයිනේ. රජතුමා හිතනවා මේ අදෘශ්‍යමාන ඇඳුම බුද්ධමතුන්ට පමණයි පේන්නේ. ඒකෙන්ද මම දැන් යන්න ඕන රජවාසලෙන් බුද්ධමතුන් හම්බෙන්න කියලා. තම තාඩම්බරෙන් මේ ඇඳුම් ඇඳගෙන වීදි සංචාරය කරනවා. රජතුමා දැක්ක මිනිස්සු හූ කියලා. සමහරු ගල් ගහන. රජතුමාට පිස්සුයි කියලා. සමහරු කෑ ගහලා කියනවා. ඒ ගල් පාරවල් ඉවස ගන්න බැරුව රජතුමා
වීදියේ ඈත කෙළවරට දුවනවා. ඊට පස්සේ මිනිස්සු රජා පිස්සෙක් කියලා ඕ රජවාසලෙන් පව එලවලා දානවා. ඉතින් මේ කපටි ඒ වගේම මේ රජතුමාව ඇඳපු පුරෝහිත සහ මහමැති රටේ පාලකයෝ වෙනවා. මම මේ කතාව කිව්වේ මේවා ඉතිහාසයේ ප්‍රබන්ධ කතා වුණාට ඔබ හිතන්නකෝ අපේ රටේ වගේ දේවල් වෙලා නැද්ද? වෙලා තියෙනවා. දැන් අවුරුදු 77ක් මුළුල්ලේ අපේ රටේ පාලනය කරපු පාලකයෝ පිළිබඳ කතා කරද්දී ඒ පිස්සු රජා වගේ නෙවෙයිද කියලා හිතන්නකෝ. උන් කොතරම්නම් ඇඳුවාද? උන් කොතරම්නම් ඇඳගත්තද? ඔබ දැක්කනේ මේ මෑතකදී මොකද? ඒත් රජෙක් ඇඳුවානේ මතකනේ. මේ තමයි කාබනික පොහොර කියලා අසූචි නැවක් ගෙනාවා. අසූචි නැවක් ගෙනාලා ඒවා පැකට් කරලා අපේ ගොවියන්ට දුන්න රජෙක් හිටියේ නැද්ද? ඒ හිටියේ පුරෝහිතලා ඇමතිලා හිටියේ නැද්ද? ඔවුන් අද ඉන්න කොහෙද? කළු පාට පස් පැකට් කරලා මේවා තමයි හොඳම පොහොර කියලා ගොවින්ට දුන්නේ නැද්ද? දුන්නා. සමහර නායකයෝ ළඟ හිටියා නේද? උපදේශකයෝ 100ක් විතර. අපි දන්න කලා ශාස්ත්‍රයේ සමහර ආචාර්යවරු හිටිය උපදේශකයෝ හැටියට උදට හම්බ කරගත්තා. කලාව නැත්තරම නැති කරා. සංගීත ශාස්ත්‍රයේ නැත්තරම නැති කරා. චිත්‍රපට ශාස්ත්‍රයේ නැත්තරම නැති කරා. ඔය අපි දන්න දේවල්. හැබැයි ආචාර්යවරු විශාරදවරු අද වුන් කෝටිපතියෝ. ජනාධිපති වරුන් ළඟ හිටිය ආරක්ෂකයෝ අද කෝටිපතියෝ නෙවෙයිද? අගමැති මැති ඇමතිවරු අද කෝටිපතියෝ. රජා ගෙදර. හරි. සමහර උපදේශකයෝ හින්දා ඔබට මතක ඇතිනේ. සමහර හිටියනේ මේ දෛවඥයෝ. ඔවුන්ගේ කීමට සමහර රජවරු මොකද? බලයට තියෙන කෑදරකමට කාලය තියෙද්දි ආයි ඡන්දෙ තියලා ඡන්දෙ පෙරදි. ඒවා තමයි ඇන්දවීම. ඇන්දවීම. මෑතකදී මේ දේවල් කියන්න ඕනනේ. ඔය වර්තමාන ජනාධිපතිතුමා යාපනයට ගියානේ. දැන් අවුරුද්දක් විතර ඇති. ඒක මේ ඊයේ පෙරේද ජනමාධ්‍යවල නැවත වසක් කරා. ඕක ගිහින් යාපනයේ ක්‍රිකට් ආයතනයේ වග කියන නිලධාරියෙක්ගෙන් අහනවා අපි කවදද මේ පළවෙනි මැච් එක ගහන්නේ? අර නිලධාරිය කියනවා ජනාධිපතිතුමාගේ අවුරුද්දක් ඇතුළත අපිට ගහන්න පුළුවන්. ජනාධිපතිත් කියනවා අවුරුද්දක් ඇතුළත අපි මැච් එක ගහනවා කියලා. ඊයේ පෙරේදා ජනමාධ්‍ය විකාශනය කරනවා ඒ ක්‍රීඩාංගණයේ తాවකාලිකව ඉදිකිරීම නවත්තලා. ඇයි? තාම මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසරය දීලා නැහැ. පරිසර වාර්තාව දීලා නැහැ. පරිසර වේදීන් ඒ සංවේදී කලාපයක් විදේශීය සංචාරක කුරුල්ලෝ පැමිණෙන අභය භූමියක් මේ ක්‍රීඩා පිටියට වෙන් කරලා තියෙනවා. එහෙනම් ඔවුන් මේකට විරෝධත්වය පළ කරලා තියෙනවා. එතකොට අපේ රටේ ඒ ජනාධිපතිවරුව අන්දන්නේ කවුද? ළඟ ඉන්න ඒ දූෂිත නිලධාරී. දූෂිත නැති ඇමතිවරු. ඈත හොයන්නේ නැතුව, ඉවක් බවක් නැතුව සමහර වෙලට නායකයෝ ඒ පොරොන්දු දීලා පච වෙන අවස්ථා තියෙනවා. හරිද? එතකොට අපි කියන්නේ මේ විවේචනය කිරීමක්වත් පහත දැමීමක්වත් නොවේ. අපි කියන්නේ මේ රටේ පාලකයෝව නැති කරන්නේ ළඟ ඉන්න උපදේශකවරු. අමාත්‍යංශවල ඉන්න නිලධාරීන්. මේ රටේ වැඩිම හුරු දේශපාලඥයින්ට වැඩිය අන්නේ නිලධාරීන්. එදා රජ කාලේ අන්දපු ඇඳගත්ත රජවරු ඉන්නවා. අන්දපු මැති ඇමතිවරුත් ඉන්නවා. වර්තමානෙත් එහෙමයි. ඒ හින්දා මේ වැරදි අඩුපාඩු නිවැරදි කරන්නට තමයි අපි මේවා කියන්නේ. නැත්නම් මතක් කර දෙන්න. තරහකින්වත් විවේචනය කරන්නවත් කිසිදු මේ දේශපාලන මතිමතාන්තර ඔස්සේ එක පක්ෂවලට කඩේ යන්නවත් නෙවෙයි. මේ අපේ අනාගතය වෙනුවෙන් තමයි මේ දේවල් මතක් කරන්නේ. ඒ හින්දා මේ මෝඩ රජවරු වගේ ක්‍රියා කරන්නේ නැතුව අපේ අනාගතය වෙනුවෙන් හරි දේවල් හරි විමසිලිවන්තව කරොත් අපිට පුළුවන් ඒ වෙයි රටක් ඉදිරියට යන්න. ඒට අපි ආරාධනා කරනවා. ඒ සියල්ලම සංවාදයට විවෘතයි. ඔබට ජය වේවා.